Hello guys, අද පෙබරවාරි 4 වෙනිදා 2026 අපේ නිදහස් දවස. මං හිතුවා මගේ කලෙක්ෂන් එකේ තියෙන ගොඩක් කම්ප්ලිමෙන්ට්ස් ලැබිච්ච පර්ෆියුම් එකක් ගැන අද කතා කරන්න. රේහාන් කෝරියම්. මේක තමයි රේහාන් පර්ෆියුම්ස් වලින් මං ගාව තියෙන 10ක් 11ක් අතර ප්‍රමාණ රේහාන් පර්ෆියුම්ස් වලින් වැඩිපුරම කම්ප්ලිමෙන්ට්ස් ලැබිලා තියෙන දැනට ලැබෙන පර්ෆියුම් එක. මේ පර්ෆියුම් එකේ මට ලැබිලා තියෙන කම්ප්ලිමෙන්ට්ස් ගාන අනික් රේහාන් පර්ෆියුම්ස් ගත්තොත් රේහාන් ලයන්, රේහාන් එලික්සර්, තව මොනවද වල්හලා, ඒ වගේ ගොඩක් හයිප් පර්ෆියුම් like YouTube එකේ ගොඩක් රිවිවර්ස්ලා රිවිව් කරන කම්ප්ලිමෙන්ට් මැග්නට්ස් කියලා කට්ටිය කියන ඒ මොකකටවත් වඩා මට මේකට කම්ප්ලිමෙන්ට්ස් ලැබිලා තියෙනවා ස්පෙෂලි ගර්ල්ස්ලාගෙන්. මම හිතන්නේ ගර්ල්ස්ලා ගොඩක් කැමති මේ DNA එකට. ඉතින් අපිට ගොඩක් වැදගත් වෙන්නේ ගර්ල්ස්ලාගේ කම්ප්ලිමෙන්ට්ස්. මොකද මේ ගයිස්ලා පර්ෆියුම් එකක් හොඳයි. ඒක වැදගත්. ඒක ඇත්තටම ඒක මහා වෙනසක් නැහැ. ඒ වුණාට ගර්ල්ස්ලා කැමති පර්ෆියුම් එකක් ව්‍යා කරන්න තමයි ගොඩක් කොල්ලෝ කැමති. ඉතින් මේක ඒ විදිහේ පර්ෆියුම් එකක්. මේ ගොඩක් ක්ලාසි, ප්ලේෆුල් දෙක අතර තියෙන පර්ෆියුම් එකක්. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම යුනික් මේක. ඒත් එක්කම මේක any occasion any day wear කරන්න පුළුවන් perfume එකක්. දවල් කාලේ රෑ ඔෆිස් එකට වෙඩින් එකකට ඉවෙන්ට් එකකට ඒ ඕන දෙයකට මම හිතන්නේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ගොඩක්ම suitable වෙන්නේ special occasions වලට. මොකද මේක අර citrus, lemon, bergamot type perfume එකක් නෙමෙයි. මේක ටිකක් heavy පැත්තට බරයි. හැබැයි sweetness එකකුත් තියෙනවා. ගොඩක් sweet. ඒ වගේම ගොඩක් heavy. ඒ දෙක හොඳට balance වෙච්ච perfume එකක්. So ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ package එකත් ගොඩක් unique, ගොඩක් classy. මේක cover එක පොඩක් මේ පැත්තෙන් තිබ්බොත් මේක ඒගොල්ලන්ගේ රේහාන්ලගේ leather collection එකේ perfume එක. මේගොල්ලන්ගේ තියෙනවා එක එක collections. මේගොල්ලන්ගේ aquatic collection එකක් තියෙනවා. තව රේහාන් ලයන් ටයිගර් මේ දෙක එක design එකක් එක type එක collection එකක්. තව ඒගොල්ලන්ගේ ටිකක් classy looking bottle collection එකක් තියෙනවා. රේහාන් elixir, රේහාන් terra, obsidian, අර නිකන් glamorous shiny bottle, glass bottles පහක් විතර තියෙනවා. ඒවා ගොඩක් hype fragrances දැන් ගොඩක් community එක කතා කරන perfumes. හැබැයි මේ leather collection එක බලන්න මේකේ juice එක ගොඩක් ලස්සන amber color juice එකක් තියෙන. මේක ඇත්තටම මේ leather එක ඇත්තටම අලවලා තියෙන්නේ මේ glass bottle එක වටේ. ගොඩක් neat look එකක් තියෙනවා. රේහාන් හැම bottle එකකම තියෙන ඒ minimalistic ඒ වගේම classy look එකට මම ගොඩක් කැමතියි. අනිත් මම කැමතියි මේ විදිහට අල්ලන්න පුළුවන් perfume එකක්. ඒක වෙනම vibe එකක් ඇත්තටම. මම ගොඩක් heavy bottles වලට කැමති නැහැ. ඉතින් අපි perfume එක ගැන කතා කළොත් ආයෙත් මේක මම purchase කළේ 2025 ජූනි ජුලයි වගේ කාලේ අතරතුර. මුලින්ම මම මේක purchase කරාම ගත්තට පස්සේ මට කියන්න බැරුණා කොහොමද මම මේක හම්බුනේ කියලා. මම ඇත්තටම order කළේ මුලින්ම රේහාන් elixir, John Paul Gaultier Lemal elixir එකේ dupe perfume එක. ඇත්තටම ඒක තමයි දැන් මගේ favouriteම perfume එක රේහාන් ලගෙන් personally. හැබැයි මම මුලින්ම ඒ bottle එක open කළාම ඒ bottle එක මම ගත්ත තැන මම කියන්නේ නැහැ. ඒක ඇත්තටම වැඩක් නැහැ. ඒක seal එක කැඩලා තිබ්බේ. ඒක මම හිතන්නේ ගේනකොට ඩිලිවර් කරද්දි වෙච්ච මිස්ටේක් එකකින්. ඉතින් මට ආයෙත් ඒ සෙලර් කිව්වා ෆ්‍රී පර්ෆියුම් එකක් එවනවා කියලා. ඒකම ආයෙ වන්න ඇග්‍රී වුණා. හැබැයි මට ටිකක් ෂුවර් එකක් තිබ්බේ නැහැ මේ පර්ෆියුම් එකම ආයෙ ගන්න. මොකද ඒ බොටල් එක ටිකක් අර ඩියුරබල් ගතිය අඩු. ඒක අර ග්ලැමරස් සෙට් එකේ පර්ෆියුම් එකක්. ඔය පොඩ Google කරන්න බලන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවත් ඇති රේහාන් elixir ELIXIR, රේහාන් terra, obsidian ඒ ඔක්කොම ආවේ එක ස්ටයිල් එක bottles වලින්. ඒක ටිකක් අර ටිකක් වැඩ කැලි වැඩි. මේ වගේ මෙච්චර මිනිමලිස්ටික් එකක් නෙමෙයි. so මට කොහොමත්
සෙට් උන්නේ නැහැ මේ බොටල් එක. ඒකින්ද මම ඕඩර් කළා මේක. මේ පර්ෆියුම් එක මුලින්ම මට හම්බ වුණාට පස්සේ මුලින්ම ඒක ව්‍යා කරන්න ගත්තට පස්සේ ටික කාලයක් යනකම් මට මේක එච්චර සෙට් උන්නේ නැහැ ඇත්තටම. මොකද මම Stronger with you Armani Stronger with you line එකේ perfume ඒ scent profile එක එච්චර ෆෑන් කෙනෙක් නෙමෙයි. මම කලින් Stronger with you පාවිච්චි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ මගෙන් වැරද්දෙන් වෙච්ච දෙයක්. මොකද මම ඒ කාලේ පාවිච්චි ව්‍යා කළේම Stronger with you තමයි. එකම perfume එක හැමදාම පාවිච්චි කරද්දී එපා වෙනවා. ඒක කොච්චර classy perfume එකක් වුණත් ඒක ඇත්තටම වෙන දෙයක්. so ඒ හින්දා මම ටිකක් ඒක එපා වෙලා තිබ්බේ. මේ perfume එක inspire වෙලා තියෙන්නේ Stronger with you leather කියන perfume එක. ඒක දැන් discontinue කරපු perfume එකක්. මම දන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ ඒක discontinue කළේ කියලා. මොකද මේ වෙද්දි මගේ කැමැත්ත මේ perfume එකට impression එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. මේ perfume එක දැන් වෙද්දි මම කැමතිම perfume එකක්. ඇත්තටම මේ scent එකට මම ගොඩක් කැමතියි. අනිත් එක මම කලින් කිව්වත් වගේ මේක තරම් මට compliments හම්බෙච්ච වෙන රේහාන් එකක් නෑ ඇත්තටම. මේක almost every day හැමදාම වගේ මට compliments හම්බ වෙනවා. මම මේක ව්‍යා කරන ඔෆිස් එකට. මොකද මම සාමාන්‍යයෙන් ගොඩක් එළියට යන කෙනෙක් නෙමෙයි. ස්පෙෂල් ඔකේෂන්ස් එහෙමෙන් යාළුවොත් එක්ක සෙට් වෙනවා එහෙම ඇරුණාම. හැබැයි ඔෆිස් එකට ඇත්තටම මමයි තව මගේ යාළුවෙක් ඉන්න ඔෆිස් එකේ අපි දෙන්න විතරයි perfume scene එකේ ඉන්නේ. තව එක දෙයක් මම කියන්න කැමතියි ඔයගොල්ලෝ ඇත්තටම හොඳ perfume එකක් පාවිච්චි කරනවා නම් ඔෆිස් එකේදී ඒකෙන් ගොඩාක් හොඳ impression එකක් ඔයාලට හැදෙනවා ඔෆිස් එක ඇතුලේ. ඒ කියන්නේ ඒක අර positive විදියට highlight වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක්. so perfume game එක undermine කරන්න එපා කොයි වෙලාවෙත්. make sure කරන්න හොඳ perfumes 3ක්වත් තියාගන්න rotation එකේ ව්‍යා කරන්න ඔෆිස් එකට. ඇත්තටම අපේ ඔෆිස් එක ඒ කට්ටිය ටිකක් ටෆ් කට්ටියක් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් අර කම්ප්ලිමන්ට්ස් දෙන જાතියේ කට්ටිය නෙමෙයි. ඒ වගේ ක්‍රවුඩ් එකකින් කම්ප්ලිමන්ට්ස් එනවා කියන්නේ ඇත්තටම ඒක ගොඩක් හොඳ perfume එකක්. so මේකේ quality එක නම් ගොඩක් හොඳයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක බාගෙටත් වඩා ඉවරලා තියෙන ජූස් එක. මට මේ පැත්තෙන් විතරයි පෙන්වන්න පුළුවන්. ඇත්තටම මම ගොඩක් මේක පාවිච්චි කරලා තියෙනවා. මේ ගන්නට වගේ ජූස් එක තියෙන්නේ දැන්. මේ වෙද්දි මේක මැසරේට් වෙලා තියෙන්නේ. මැසරේෂන් process එක ගැන මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ perfume එක කරන්න ඕන දෙයක්. ඔයගොල්ලන්ගේ perfume එකේ quality එක වැඩි කරගන්න නම් මුකුත් මහ දෙයක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මාසයක් perfume එක අල්ලන්නේවත් නැතුව තියලා තියන්න. so මගේ experience එකෙන් ඒක කරන්න හොඳම විදිය නම් perfume එක භාගයක් වෙනකන් පාවිච්චි කරාට පස්සේ ඒක කළුවර ඉරලිය වැටෙන්නේ නැති වැඩි සීතල වුණාට කමන්නේ නැහැ. රස්නේ එන්නේ නැති තැනක තියන්න ඕනේ. කබඩ් එකක හරි බෑග් එකක දාලා හරි ඔයගොල්ලෝ කියන්නේ බෑක්පැක් එකක දාලා උනත් කමන්නේ නැහැ. ප්‍රධාන දේ ඉරේලිය වැටෙන්නේ නැති එක perfumes වල මේන් එනමි තමයි ඉරේලිය සහ හීට් එක. ඒ දෙකෙන් වෙන් කරලා perfume එක තියලා තියන්න අල්ලන්නවත් එපා. ඔයාට ඕන නම් සතිය සැරයක් පොඩ්ඩක් එළියට අරන් මූඩි අරින්න නැතුව පොඩ්ඩක් perfume එක මෙහෙම චුට්ටක් කොල්ලුවට කමන්නේ නැහැ. ඒක එතකොට වෙන්නේ මොකද දන්නවද? දැන් අපි perfume එක පාවිච්චි කරද්දී හැම පාරම වගේ ඔක්සිජන් මේක ඇතුළට යනවා. ටික ඔක්සිජන් ඇතුළට යනවා. එතකොට මේක අපි වැඩි හොල්ලන්නේ නැතුව තියලා තිබ්බොත් කාලයක් වෙන්නේ මේ perfume එක ඇතුළේ තියෙන ඔක්සිජන් ඒක සීල් වෙලා තියෙන. ඒ ඔක්සිජන් වා කියන්නේ perfume එකේ බොටල් එකේ ලීක් එකක්වත් මොකුත් හින්දාවත් නෙමෙයි. අපි අර සිලින්ජර් එකකින් ගන්නකොට මොකක් හරි දෙයක් එතකොට ඔක්සිජන් යනවනේ ඇතුළට. ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. එතකොට වෙන්නේ ඒ ඔක්සිජන් perfume බොටල් එකට ඇතුළට ගිය ඒක මික්ස් වෙනවා මේ perfume එකේ තියෙන perfume oil එකත් එක්ක. මේකෙන් මේකේ සුවඳ ගොඩක් expand වෙනවා. මේකේ potency එක නැත්තම් මේකේ අර සාන්ද්‍රණය කියන්නේ සුවඳ මං කියන්නේ liquid එකේ සාන්ද්‍රණය නෙමෙයි. ඒකේ සුවඳ ගොඩක් powerful ගොඩක් creamy rich වෙනවා. so ඒක ඔයගලන්ට තේරෙනවා ඔක කළා බලුවොත් වෙනස. මුලින්ම perfume එකක් ගත්තට පස්සේ පළවෙනි දවස් කීපේ ස්ප්‍රේ කරද්දී තියෙන සුවඳයි ඊට පස්සේ මැසරේට් කරාට පස්සේ මාසයක් මාස දෙකක් තුනක්
more the better මාසයක් වගේ තමයි මම සාමාන්‍යයෙන් මැසරේට් කරන්නේ. මාස 2-3ක් කළොත් ඊටත් වඩා හොඳයි. වෙනස සම්පූර්ණයෙන්ම මේ කියන්නේ සුවඳ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ වෙනම සුවඳක් නෙමෙයි එන්නේ. එකම සුවඳ තමයි. හැබැයි ඒක ගොඩක් rich, ගොඩක් powerful වෙනවා. ඒ වගේම තමයි perfume එකේ longevity එක. ඒකේ කල් පැවැත්ම තව පැයක් දෙකක් වැඩි වෙනවා අනිවාර්යෙන්. So දැන් මේ perfume එක අරන් ටික කාලයක් වෙන හින්දා ඒක මැසරේට් උත් වෙලා තියෙන හින්දා මේකේ ස්මෙල් එක ගොඩක්ම සරයි. ඒ වගේම සර කියන්නේ harsh නෙමෙයි. ගොඩක්ම මේ long lasting නම්. ඒ වගේම ප්‍රොජෙක්ෂන් එකත් ගොඩක් ගත්ත කාලෙට වඩා තියෙනවා මේකේ දැන්. සාමාන්‍යයෙන් හැම රේහාන් එකම වගේ කෝරියම් වලත් performance එක ගොඩක් හොඳයි. මේක සාමාන්‍යයෙන් දැන් පැය 8ක් විතර තියෙනවා ස්කින් එකේ. ඇඳුම් වල තව පැයක් විතර වැඩිපුර තියෙනවා. සාමාන්‍යයෙන් පැය මිනිමම් පැය 6ක්, ඒ කියන්නේ බෝතලේ ගත්ත කාලේ වුණත් පැය 5ක් අනිවාර්යෙන්ම මේක තියෙනවා. හින්දා රේහාන් perfumes වල අනිත් ප්‍රධාන දේ තමයි performance එක ගොඩක් හොඳයි. මොකද මේක EDP concentration එක or perfume. ඒ කියන්නේ perfume oil concentration එක සාමාන්‍යයෙන් 30ක් වගේ තියෙනවා. ඒක හින්දා මේ perfumes ගොඩක් perform කරනවා. මේ perfume එකේ inspire වෙලා තියෙන්නේ stronger with you leather කියන Giorgio Armani ලගේ perfume එකක්, legendary perfume එකක්. ඒක දැන් discontinue කරව perfume එකක්. ඒ කියන්නේ දැන් stronger with you leather අලුතෙන් මාකට් එකට එන්නේ නැහැ. තියෙන perfumes තමයි ගන්න තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ perfume එක discontinue කළේ කියලා. මොකද ඒක ඇත්තටම stronger with you වලට වඩා ගොඩක් matured perfume එකක්. ගොඩක් masculine. stronger with you ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා stronger with you perfume එක ටිකක් unisex පැත්තට බර එකක්. ඒක කියන්නේ girls ලා boys ලා දෙකලොන්න පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි මේ කොරියන් perfume එක මොකද මේකේ leather note එකක් තියෙන හින්දා ගොඩක් masculine පැත්තට බරයි. ඒ කියන්නේ පිරිමයට ගොඩක් පාවිච්චි කරන පැත්තට බරයි. more suitable ගොඩක් ගැලපෙන්නේ පිරිමයට. එතකොට මේකේ සුවඳ ගැන කතා කළොත් මේකේ notes වෙන්නේ mainly chestnut note එකක් තියෙනවා. මේකේ ගොඩාක් ලස්සන stronger with you perfumes වල කොහොමද chestnut note එක ගොඩක් heavy තියෙනවා. ඒ වගේම vanilla leather note එකක් තියෙනවා. leather note එක කියන්නේ ගොඩක් harsh සර leather එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. ගොඩක් sweet likable leather එකක්. ඒ හින්දා ඒක මාර pleasant. ඉතින් මේ notes ටික mix වුණාම එන smell එක ගොඩාක් attractive. මට personally හිතන විදිහට අපි skin එකේ ගහුවට පස්සේ අපි නහය ලං කළාම එන සුවඳ වලට ගොඩක් ඈතින් සාමාන්‍යයෙන් අඩියක් දෙකක් ඈතින් මේකේ එනකොට මේ ස්මෙල් එක ඒක ඊට වඩා ගොඩක් ලස්සන scent profile එකක් තමයි එන්නේ. ඒ කියන්නේ අපිටත් වඩා ගොඩක් අපි ඈතින් ඉන්න අයට මේක ගොඩක් enjoy කරන්න පුළුවන්. So ඒක තමයි මේන් ප්‍රධාන දේ රේහාන් කොරියම් වල. අනිත් වැදගත්ම දේ තමයි මම හිතන විදිහට මේ Arabic perfume houses ගොඩක් mainstream perfumes මේ copy කරනවා. ඒ perfumes ඒ scent profile එකේ විතරම හදනවා. ගොඩක් මේ original perfumes දැන් discontinue වෙලා තියෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ මේගොල්ලෝ කරන මේ වැඩේ ගොඩක් වැදගත්. මොකද පළවෙනි දේ තමයි original perfume එක අපි ගන්නකොට ඒකේ price එක. ලංකාවේ අපි මේක ගනිද්දි සාමාන්‍ය stronger with you leather එකක් සාමාන්‍ය 54000ක් 60000ක් විතර යනවා. ඒ price එක ගෙවන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒකෙන් සාමාන්‍ය 10න් එකක් වගේ ගානකට මේක ගන්න පුළුවන්. මේ quality එක ගොඩක්ම හොඳයි මේ වගේ perfumes වල. ඒක අපේ වගේ රටකට ප්‍රධාන දෙයක්. මම දැකලා තියෙනවා ගොඩක් reviews වල යුරෝපියන් කට්ටිය, ඇමරිකන් කට්ටිය කරන reviews වලත් ඒගොල්ලොත් කියනවා මේ affordability එක ගැන. ඇත්තටම ඒගොල්ලන්ටත් ඒ රටවලත් මේ perfumes ගොඩක් ගණන්. Giorgio Armani, Creed, Jean Paul Gaultier වගේ houses වල ගන්න perfumes. ඉතින් රේහාන් වගේ house එකක් කරන්නේ ඒගොල්ලෝ inspire කරලා ගොඩක් ගණන් perfumes ඒ විදිහටම quality එක මම කියන්නේ 100%ක් සමානයි කියලා. මොකද අපිට ඒ වගේ houses වල quality එක match කරන්න බෑ.
ඒ වුණත් සාමාන්‍යයෙන් ජෙනරල් කට්ටියට ඒකේ වෙනසක් නැහැ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ perfume එකේ quality මොකද මම stronger with you පාවිච්චි කරලා තියෙනවා. මම 100%ක් මේ perfume එකට කැමතියි stronger with you original එකට වඩා. හැබැයි මම stronger with you leather perfume එක smell කරලා නැහැ. ඒක තමයි මේක inspiration එක. so ප්‍රධාන කාරණේ මම කිව්වාගේ price එක. දෙවෙනි කාරණේ තමයි original perfume එක දැන් ගන්න නැහැ. ඒක discontinue කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ stronger with you leather perfume එක හොයනවට වඩා Rehan Corium ගත්තා නම් එකම perfume එක එකම සුවඳ තියෙන perfume එකක් ඕගලන්ට හම්බ වෙනවා. ඒකින්ද අපි appreciate කරන්න ඕනේ මං හිතන්නේ මේ වගේ houses වල products මොකද මේ වගේ මං හිතන්නේ මේ වගේ unique smells අපිට නැති වෙන්න නරකයි. මොකද Giorgio Armani වගේ house එකකට ඇත්තටම perfume එක discontinue කරන එක මහ දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙන perfume line එක හැටියට ඒගොල්ලන්ගේ ගොඩක් legendary perfumes තියෙනවා. ඒක හින්දා වෙන්න ඕනේ. සමහරවිට strong with you leather එක discontinue කළේ. හැබැයි මං හිතන්නේ මේ වගේ smell එකක් ඇත්තටම discontinue කරන එක අපරාධයක්. හැබැයි මේ අපේ තියෙන Middle Eastern houses Armaf, Latafa, Rehan, Rasasi වගේ houses හින්දා අපිට මේ සමහර legendary perfumes කවදාවත් නැති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේවා dupe කරනවා. ඒ වගේ copy කරලා මේ වගේ perfumes හදනවා. ඉතින් මේ perfume එක ඇත්තටම blind buy safe ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මේක purchase කරන්න පුළුවන්. ටික කාලයක් ගියාම මං හිතන්නේ ඔයගොල්ලෝ මේකට ගොඩාක් කැමති වෙනවා. මට උනත් ඒකම තමයි. මුලදී මං එච්චරම මේකේ fan කෙනෙක් නෙමෙයි. හැබැයි කාලයක් යද්දී කට්ටිය මේක කම්ප්ලිමන්ට්ස් කරද්දී ඔයාගේ confidence එකක් එනවා මේ perfume එක ගැන. ඒතකොට මං හිතන්නේ subconsciously ඔයත් මේකට කැමති වෙනවා. අනිත් අය කැමති වෙනකොට. දැනට දැන් මේ වෙද්දි මම ගොඩාක් කැමති scent profile එකක් මේක. දැනට මං කැමතිම Rehan එක මේක නෙමෙයි. මං මීට වඩා Rehan Lion, Rehan Elixir perfume ඒ වගේ perfumes වලට කැමති. හැබැයි මේක මගේ top 3 top 4 වල තියෙන perfume එකක්. so මම longevity එක ගැන කතා කළා. projection එකත් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ මේක project කරනවා strongly. office එක නම් ඉන්නේ පොඩි එකකින් වැඩි කියන්නේ ඉඩ නැති office ප්‍රමාණයක නම් මේක full flow එක පුරාම පැතිරලා යනවා. එහා කෙළවරටම එනවා මේකේ smell එක. විශේෂයෙන් macerate කරාට පස්සේ ඒකින්ද මුලින්ම sprays 3-4ක් පාවිච්චි කරලා නම් safe. හැබැයි ටිකක් over spray කළත් කිසි ප්‍රශ්නයක් නැහැ. occasions ගත්තොත් මේක on occasion එකේ පාවිච්චි කරන්න පුළුවන්. මම මේක පාවිච්චි කරන්නේ office එකට. ඇත්තටම මම ගොඩක් outgoing කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක set වුණොත් කලාතුරකින් එහෙම මෙහෙ අර ඒ වගේ meet up එකට ඇරුණාම ඇත්තටම මම socialize වෙන්නේ නැහැ ගොඩක්. හැබැයි මම daily office වලට wear කරන perfume. so office wear safe මේ perfume එක. මේක ගොඩක් suitable වෙන්නේ special occasions වලට. date එකකට එහෙම නැත්නම් clubbing යද්දී කට්ටියත් එක්ක dinner එකකට යද්දී ඒ වගේ occasion එකකට ගොඩක් හොඳයි. හැබැයි සාමාන්‍යයෙන් daily office wear කරනත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක offensive එකක් නෙමෙයි. කවුරුත් අකමැති වෙන්නේ නැති හොඳ smooth smell එකක්. මම personal මට හිතෙන්නේ මේකේ සුවඳ ගැන කිව්වොත් ඔයගලන්ට idea එකක් දෙන්න. ඔයගොල්ලෝ නිකන් හිතන්න pine forest එකක කැලයක ඇවිදිනවා කියලා පොඩි walk එකක් දානවා කියලා ගස් වටේ තියෙනවා. උලඟට ගස් වල අතු නැවෙනවා. පාරක් දෙපැත්තෙම ගස් තියෙන පාරක් මැද පාරක් මැද නෙමෙයි පාරක් ගමන් කරනවා දෙපැත්තෙම ගස් තියෙනවා. හුළඟට ගස් හෙල්ලෙනවා. එතකොට ඔයාලට chestnut සුවඳ එනවා. කැලේ තියෙන pine forest එකේ තියෙන natural smells ඔයාලට එනවා. ඒක අර ගොඩක් refreshing, relaxing smell එකක්. ඒ විදිහේ scent profile එකක් තමයි මේකෙන් ඔයාලට හම්බෙන්නේ. මම ඔයගොල්ලන්ට visualize කරන්න